අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ රසමරස බර්ගර් බන් රෙසිපි එකක්. අපි සාමාන්‍යයෙන් කඩවල් වලින් ගන්න බර්ගර් බන් බේකරි වල හදනකොට යාළ එකම ඩෝ එකකින් තමයි හැම කෑමක්ම වගේ හදන්නේ. ඉතින් අද මම මේ කියලා දෙන බර්ගර් බන් එක අපි සාමාන්‍යයෙන් කන බර්ගර් බන් එකට වඩා වෙනස්. මේක ඇත්තටම හරිම රසයි. මම මේකට ෆිලින් එක විදියට චිකන් පාවිච්චි කරලා හදාගත්ත ෆිලින් එකක් තමයි දාලා තියෙන්නේ. මේ චිකන් ෆිලින් එකත් එක්ක මේ බන් එක එකට හැපෙද්දී ඇත්තටම හරිම රසයි. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 250කින් මේ වගේ බන් 8ක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනටම බලමු මේක හදාගන්න විදිය. මුලින්ම මේ වගේ පොඩි බෝල් එකකට කිරි කෝප්ප භාගයක් දාගන්නවා. දැන් මේකට ඊස්ට් තේ හැඳි එකක් එකතු කරගන්නවා. මේ කිරි එක මද රස්නෙන් තියෙන්න ඕන. ඊස්ට් ඇක්ටිව් වෙන්න පොඩි රස්නයක් තියෙන්න ඕන. ඒ වගේම රස්නේ වැඩි වුණොත් මේ ඊස්ට් කියන සුදු ජීවීන් විනාශ වෙලා මේ ඩෝ එක පිපෙන්නේ නැහැ. මද රස්නෙන් කිරි එකතු කළාම ඩෝ එක හොඳට පිපෙනවා. ඊළඟට සීනි තේ හැඳි එකක් එකතු කරලා මේ ටික ටිකක් මිශ්‍ර කරගන්නවා. දැන් මේ වගේ පියනකින් වහලා විනාඩි 10ක් විතර පැත්තකින් තියාගන්නවා. මේ බලන්න දැන් මේ වගේ කිරි එක උඩ පෙන වගේ හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඊස්ට් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේ විදිහට ඊස්ට් එක ඇක්ටිව් වෙලා නැත්නම් පාන් පිටි එක මේක මිශ්‍ර කරන්න එපා. එහෙම වුණොත් මේක හරියට හදාගන්න බෑ. ඊළඟට මම පාන් පිටි කෝප්ප දෙකක් මේ වගේ බෝල් එකකට දාගන්නවා. මේ පාන් පිටි හොඳට හලලා ගන්න. ඒකටම ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාලා කිසිම වෙලාවක ඊස්ට් මිශ්‍රණයට ලුණු එකතු කරන්න එපා. ඊස්ට් එකට ලුණු කෙලින්ම එකතු කළොත් ඊස්ට් එක ඇක්ටිව් වෙන්නේ නැහැ. ඒ නිසා ඊස්ට් එක වෙනම ඇක්ටිව් කරගෙන ඊට පස්සේ මිශ්‍රණයට එකතු කරන්න. ඊට පස්සේ මේ විදිහට පිටිත් එක්ක ඊස්ට් මිශ්‍රණයයි ලුණුයි එකට එකතු කරගත්තාම කලින් ඊස්ට් එක ඇක්ටිව් වෙලා තියෙන නිසා ඩෝ එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට මම මේකට බිත්තරයක් එකතු කරගන්නවා. දැන් කලින් හදාගත්ත ඊස්ට් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. දැන් මම මේ ඩෝ එක අනාගන්නේ හෑන්ඩ් බීටර් එකකින්. ඔයාලට අතින් උනත් අනාගන්න පුළුවන්. මුලින්ම මේ වගේ ටිකක් කලවම් කරලා ඊට පස්සේ බීටර් එකෙන් කරගන්නවා. ඔයාලා ටිකක් ඉඩ තියෙන බෝල් එකක මේක කරගන්න. නැත්තම් මේ වගේ පිටි ටික වටේට ඉහෙනවා. ඔයාලා අතින් අනාගන්නව නම් විනාඩි 10ක් 15ක් හොඳට අනාගන්න. මේ වගේ ටිකක් මිශ්‍ර වුණාට පස්සේ මම පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් අනාගෙන මම බටර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මම මේ ඩෝ එක අනන්න බටරුයි පොල් තෙලුයි දෙකම පාවිච්චි කරනවා. ඒකට හේතුව මම ඔයාලට කියලා දෙන්නම්. අපි බටර් විතරක් එකතු කළොත් බනිස්සල සොෆ්ට් ගතිය අඩු වෙලා පොඩ්ඩක් හයි වෙන්න බලනවා. පොල් තෙල් ටිකක් දැම්මහම මේ ඩෝ එකේ තෙතමනය ආරක්ෂා වෙලා ඒ විදියට බනිස් ටික හයි වෙන්නේ නැහැ. ඔයාලට මේ දෙකෙන් කැමති එක දෙයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට දෙකම පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද පොල් තෙල් වලින් ඩෝ එකේ තෙතමනය ආරක්ෂා වෙනවා වගේම බටර් වලින් මේ බන් එකේ උඩ ලස්සන පාටක් ගන්න උදව් වෙනවා. දැන් මෙන්න මේ වගේ ඩෝ එකක් තමයි අපිට ලැබෙන්නේ. මේ ඩෝ එක අතේ ඇලෙන්නේ නැහැ. ඒ වගේම පොඩ්ඩක්වත් තද ගතියක් නැහැ. දැන් මේ ඩෝ එක නැවතත් මේ බෝල් එකේම තියලා මේ වගේ හොඳට වහලා පැයක් 1.5ක් විතර පිපෙන්න තියාගන්නවා. මේ ඩෝ එකේ උඩ තෙල් ගන්න අවශ්‍ය නැහැ. මේ ඩෝ එක වේලෙන්නේ නැහැ. එතකන් මම ඔයාලට කියලා දෙන්නම් මේ බර්ගර් බන් එකට රස චිකන් ෆිලින් එකක් හදාගන්න විදිය. මම මෙතන කටු නැති චිකන් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා.
මේ චිකන් එක මේ වගේ පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා. අඹරපු චිකන් ගන්නවට වඩා මේ වගේ පොඩි කෑලි ගන්නවා නම් හොඳයි. මේ ගානට චිකන් කෑලි හැපෙද්දි හරිම රසයි. ඊළඟට මම මේකට කහකුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයට වඩා ටිකක් වැඩියෙන් දාගන්නවා. ඒ වගේම සෝයා සෝස් මේස හැඳි එකක් දාගන්නවා. දැන් මේ ටික මේ වගේ හොඳට කලවම් කරලා විනාඩි 20ක් විතර මැරිනේට් වෙන්න පැත්තකින් තියාගන්නවා. ඊළඟට මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 4-5ක් විතර එකතු කරගන්නවා. දැන් තෙල් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකක් දාගන්නවා. ඒ ටික ටිකක් රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ කලින් මැරිනේට් කරගත්ත චිකන් ටික දාගන්නවා. දැන් මේ චිකන් ටික සැරින් සැරේ කලවම් කරන ගමන් බැදගන්නවා. මේ චිකන් ටික බැදුනට පස්සේ ලුණු ගෙඩියක් පොඩියට කපලා එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් ටිකක්, කරපිංච ටිකකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික ටිකක් කලවම් කරගන්නවා. ඊළඟට තක්කාලි සෝස් මේස හැඳි එකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මයෝනිස් සෝස්. ඔයාලට මයෝනිස් සෝස් එක හොයාගන්න නැත්නම් ඔයාලට පුළුවන් මේකට පාන් පිටි මේස හැන්දා කිරි කෝප්ප භාගයක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මම මුලින්ම මයෝනිස් සෝස් මේස හැඳි එකක් එකතු කරලා කලවම් කරගන්නවා. ඉතිරි ටික එකතු කරන්නේ මේ ෆිලින් එක ටිකක් නිවුනට පස්සේ. ඒකට හේතුව මම ඔයාලට කියලා දෙන්නම්. අපි මේ ෆිලින් එකේ රස්නේ තියෙද්දි මයෝනිස් සෝස් ගොඩක් එකතු කළොත් රස්නෙට මයෝනිස් සෝස් එකේ තියෙන ක්‍රීමි ගතිය නැති වෙලා දිය වෙලා තෙල් මතු වෙන්න බලනවා. ඒ නිසා නිවුනට පස්සේ මයෝනිස් සෝස් එකතු කළාම මේ ෆිලින් එකේ රස වගේම ක්‍රීමි ගතියත් වැඩි වෙනවා. අපි රස්නේ තියෙද්දි මයෝනිස් සෝස් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. එතකොට රස්නෙට මයෝනිස් සෝස් වල තෙල් ගතිය මතු වෙලා ඒ තෙල් ගතියෙන් මේ චිකන් එකේ රස ටිකක් වැඩි වෙනවා. දැන් ලිපෙන් අයින් කරලා පැත්තකින් තියාගන්නවා. ටිකක් රස්නේ අඩු වුණාට පස්සේ මයෝනිස් සෝස් මේස හැඳි දෙකක් එකතු කරලා කලවම් කරගන්නවා. දැන් අපි චිකන් ෆිලින් එක හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ පැය එකහමාරකට පස්සේ ඩෝ එක දැන් පිපිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ඩෝ එක හරිම සොෆ්ට්. දැන් මේ වගේ බෝඩ් එකක් උඩින් මේ ඩෝ එක තියලා පොඩ්ඩක් තුනී කරගන්නවා. මම මේ ඩෝ එක කොටස් 8කට වෙන් කරගන්නවා. ඔයාලට ලොකුවට බන් එක හදාගන්න ඕන නම් කොටස් 6කට විතර කපා ගන්න. දැන් මේ එක කොටසක් අරගෙන මේ වගේ අතින් බෝලයක් වගේ හදාගන්නවා. ඒ විදිහට මේ ඔක්කොම හදාගන්නවා. ඊළඟට මේක බෝලයක් අරගෙන මේ විදිහට පොඩ්ඩක් තුනී කරගන්නවා. මෙන්න මේ
වගේ ඝනකමකට තුනී කරගන්න ඕන. මේ බන් එක ගොඩාක් ලොකුවට පිපෙන්නේ නැහැ. මොකද අපි මේකට පාන් පිටි ගොඩක් එකතු කරලා නැති නිසා. මේ වගේ තුනී කරගත්තාම මැද අමු නොවි ලස්සනට මේ බනිස් ටික අපිට හදාගන්න පුළුවන්. දැන් මේ හදාගත් එකක් අරගෙන මේ වගේ කිරි ටිකක් උඩින් ගා ගන්නවා. ඊට පස්සේ ඒ ගාගත්ත පැත්ත මේ වගේ පාංකුඩු තවර ගන්නවා. ඔයාලට පාංකුඩු නැත්නම් ඒ වෙනුවට රුලන් ටිකක් පොඩ්ඩක් කබලේ බෙදලා ගන්න පුළුවන්. දැන් මේ වගේ ඔක්කොම ටික හදා ගන්නවා. ඊළඟට මේ වගේ පිහියකින් පොඩ්ඩක් කිරි ඇඳ ගන්නවා. එතකොට මේවා බේක් වෙලා එද්දි හරිම ලස්සනයි. දැන් මේ වගේ කිචන් ටවල් එකකින් වහලා විනාඩි 10ක් විතර තියාගන්නවා. එතකන් oven එකත් සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්නවා. දැන් මේ ටික oven එකට දාලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15ක් 20ක් විතර බේක් කරගන්නවා. මේ තියෙන්නේ අපි බේක් කරගත්ත බනිස් ටික. මේ ටික තාම අල්ලන්න බැරි තරම් රස්නේ. හරිම ලස්සනට බේක් වෙලා තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි මේ වෙලාවේ. දැන් මේ ටික ටිකක් රස්නේ අඩු වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ෆිලින් එක දාගන්න. මේ තියෙන්නේ මයොනිස් සෝස්. මේ තියෙන්නේ තක්කාලි සෝස්. ඩෙකරේට් කරන්න ලේසි වෙන්න මම මේ වගේ පොඩි පයිපින් බෑග් වලට මේවා දාගෙන තියෙනවා. දැන් මේ වගේ එකක් අරගෙන මැද්දෙන් දෙකට කපා ගන්නවා. මුලින්ම සලාද කොලයක් තියලා ඊට උඩින් අපි හදාගත්ත චිකන් ෆිලින් එක දාගන්නවා. දැන් මේ වගේ මයොනිස් සෝස් ටිකක් දාගන්නවා. ඊළඟට තක්කාලි සෝස් දාගන්නවා. ඊට පස්සේ මේ වගේ බනිස් එකේ උඩ කොටස තියාගන්නවා. මේ විදිහට අපි මේ ඔක්කොම හදාගන්නවා. ඔයාලට මේ බනිස් එක ටිකක් වැඩිපුර හදලා ෆ්‍රිජ් එකේ තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා මේක ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරනවා නම් මේ බනිස් ටික හදලා හොඳටම රස්නේ අඩු වුණාට පස්සේ හුලං වදින්නේ නැති භාජනයක හරි පොලිතීන් එකකින් හරි ආවරණය කරලා මේක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ දාලා දවස් 3-4ක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ උඩ කොටසේ දාලා සතියක් විතර තියාගන්න පුළුවන්. බර්ගර් බන් හදාගන්න වෙලාවට මේක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ටිකක් කූල් එක අඩු වෙන්න තියලා කූල් එක අඩු වුණාට පස්සේ කැමති නම් විනාඩි 10ක් විතර oven එකට දාලා ගන්න. එහෙම නැත්නම් මයික්‍රෝවේව් එක කරත් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කැමති ෆිලින් එකක් දාලා මේ බන් එක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස බර්ගර් බන් එක. මේ බර්ගර් බන් එක ඇත්තටම හරිම රසයි. පාටි එකකට ටී ටයිම් එකට වගේම බිස්නස් එකට වුණත් ගැලපෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න.
හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.